ධම්මපදය අප්පමාද වග්ගය. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං අප්පමත්තාන මීයන්ති යේ පමත්තා යථා මතා. අප්‍රමාදය නිවනට මගය, ප්‍රමාදය මරණයට මගය. අප්‍රමාද වූවෝ නොමැරෙත්, ප්‍රමාද වූවෝ මලවුන් වැනිය. ඒතං විශේෂතෝ ඤත්වා අප්පමාදම්හි පණ්ඩිතා අප්පමාදේ පමෝදන්ති අරියානං ගෝචරේරතා. මෙය විශේෂයෙන් දැන අප්‍රමාදයෙහි පිහිටි නුවණැත්තෝ අප්‍රමාදය පිළිබඳව සතුටු වෙති. ඔව්හු ආර්යයන්ගේ විෂයෙහි ඇලුනාහු වෙති. තේ චායිනෝ සාතතිකා නිච්ඡන්දල්හ පරක්කමා පුසන්ති ධීරා නිබ්බානං යෝගක්ඛේමං අනුත්තරං. ධ්‍යාන කරන සුළු වූ නිතර පැවති දැඩි උත්සාහය ඇති ඒ නුවණැත්තෝ යෝගයන්ගේ නිර්භය වූ ඊතා උතුම් වූ නිවන ලබති. උට්ඨානවතෝ සතිමතෝ සුචි කම්මස්ස නිසම්ම කාරිනෝ සංයතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝභි වඩ්ඩති. නොපසු බස්නා වීරිය ඇති, සිහියෙන් යුතු වූ, නිවැරදි කාය කර්මාදියෙන් යුක්ත වූ, නුවණින් විමසා බලා කටයුතු කරන සුළු වූ, කය වචන දෙකින් හික්මුණු, දැහැමින් දිවි පවත්වන නොපමා තැනැත්තාගේ යසස වැඩේ. උට්ඨානේනප්පමාදේන සංයමේන දමේනච දීපං කෛරාත මේධාවි යං ඕඝෝ නාභිකීරති. නුවණැත්තා නොපසු බස්නා වීරියෙන්ද අප්‍රමාදයෙන්ද චතුපාරිශුද්ධ සීලයෙන්ද ඉන්ද්‍රිය දමනයෙන්ද යන මෙකී දෙයින් කෙලෙස් සැඩ පහරින් යට නොවන දිවයිනක් සාදාගන්නේය. පමාද මනුයුච්ඡන්ති බාලා දුම්මේධිනෝ ජනා අප්පමාදංච මේධාවි ධනං සෙට්ඨංව රක්ඛති. දෙලෝ යහපත නොදත් අනුවනයෝ ප්‍රමාදයෙන් කල් යවති. එහෙත් නුවණැත්තා අප්‍රමාදය උසස් ධනයක් මෙන් රකී. මා පමාද මනුයුංචේත මා කාමරති සන්තවං අප්පමත්තෝහි ඡායන්තෝ පප්පෝති විපුලං සුඛං. ප්‍රමාදයෙහි නොයෙදෙව්, කාමයන්හි ඇලී නොවසව්, අප්‍රමාදව ධ්‍යාන වඩන තැනැත්තාම මහත් නිවන් සුවය ලබයි. පමාදං අප්පමාදේන යදා නෝදති පණ්ඩිතෝ පඤ්ඤා පාසාද මාරුයිහ අසෝකෝ සෝකිනින් පජං පබ්බ තට්ඨෝව බුම්මට්ඨේ ධීරෝ බාලේ අවෙක්ඛති. නුවණැත්තකු ප්‍රමාදය අප්‍රමාදයෙන් බැහැර කළ විට කන්දක් මත සිටියෙකු බිම සිටින්නවුන් දක්නා පරිද්දෙන් දිවස් නුවණ නමැති පහයට නැග ශෝක රහිතව ඒ රහත් උතුමා ශෝකී ජනයා දකි. අප්පමත්තෝ පමත්තේසු සුත්තේසු බහුජාගරෝ අබලස්සංව සීඝස්සෝ හිත්වා යාති සුමේධසෝ. ප්‍රමාද වූ අය අතුරෙන් අප්‍රමාද වූ, කෙලෙස් නින්දෙන් නිදන්නවුන් අතුරෙන් කෙලෙස් නිදිවරුම් ඇත්තා වූ උතුම් නුවණැත්තා වේගයෙන් දුවන අශ්වයෙක් දුර්වල අශ්වයෙකු පසුකොට යන්නාක් මෙන් සසරින් නික්මයයි. අප්පමාදේන මඝවා දේවානං සෙට්ඨතං ගතෝ අප්පමාදං පසංසන්ති පමාදෝ ගරහිතෝ සදා. ශක්‍ර දෙවියා
අප්‍රමාදය හේතු කොටගෙන දෙවියන්ගේ ශ්‍රේෂ්ඨ බවට පැමිණියේය. නුවණැත්තෝ අප්‍රමාදය පසසති. ප්‍රමාදය නුවණැත්තන් විසින් හැමදා ගරහන ලද්දකි. අප්පමාද රතෝ බික්ඛු පමාදේ භය දස්සිවා සංයෝජනං අනුං තූලං දහං අග්ගීව ගච්ඡති. ප්‍රමාදයෙහි බය දක්නා වූ අප්‍රමාදයෙහි ඇලුනා වූ භික්ෂූන් වහන්සේ ගින්නක් කුදු මහත් දර දවන්නාක් මෙන් කුදු මහත් සංයෝජන දවමින් නිවනට යති. අප්පමාද රතෝ බික්ඛු පමාදේ භය දස්සිවා අභබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. ප්‍රමාදයෙහි බය දකින්නා වූ අප්‍රමාදයෙහි ඇලුණු භික්ෂූන් වහන්සේ ලෞතුරා ගුණයෙන් පිරිහෙන්නට නොහැකි වෙති. උන්වහන්සේ නිවන අසලය.